शुभ දවසක්. ඔගොල්ලෝ ඔක්කොම ඊටාම සාදරයෙන් මගේ මේ YouTube නාලිකාවට පිළිගන්නවා. අද ඔබ වෙත මම ගෙන එන්නේ පසුගිය දිනවල මේ අයහපත් කාලගුණ තත්ත්වයේ යටතේ උනන්දුවෙන් කතා කරපු මාතෘකාවක් වූ ඩොප්ලර් රේඩාර් තාක්ෂණය ගැනයි. සුලිසුලං අකුණු කුණාටු ප්‍රචණ්ඩ මාරුත ආදී ස්වභාව දහම අප වෙත ඇති කරන ව්‍යසනය අපගේ ග්‍රහණයට ගැනීමේ කිසිම හැකියාවක් අපට නොමැත. ඒවා ඇතිවන හා ගමන් කරන දිසා ගැන කල්ැතුව තීරණය කිරීමේ හැකියාවක් නම් මේ යුගයේ ජීවත් වන අපට ඇත. සති ගණනකට පෙර මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් අප රටෙහිද ඇතිවිය. එය ඇති කළේ ද්විත්වා සුලි කුණාටුවයි. මෙම කුණාටුවෙන් ඇති වූ හානිය සහ ඇතිවන පසු බලපෑම් ගැන විස්තර කරන මාධ්‍ය පණිවිඩ තුළ ඩොප්ලර් රේඩාර් තාක්ෂණය ගැනද ඉඳ හිට කියවුණි. රේඩාර් තාක්ෂණයට මේ ව්‍යසනයන් අවම කර ගැනීමට අවශ්‍ය තොරතුරු කල්ැතුව ලබා දිය හැකිද? ඉතින් ඔබත් මේ තාක්ෂණය කෙසේනම් වඩාත් නිවැරදි අනාවැකි සකස් කිරීම සඳහා කාලගුණ බලධාරීන්ට සහාය වන්නේදයි යන්න දැනගැනීමට උනන්දුවක් දක්වන අයෙක් නම් මේ වීඩියෝව ඔබ සඳහායි. ඩොප්ලර් රේඩාර් තාක්ෂණය ඇතිවීමට පෙර ලොව පැවතියේ රේඩාර් තාක්ෂණයයි. රේඩාර් තාක්ෂණයට ඩොප්ලර් නම් විද්‍යාඥයා ලොවට හෙළිකර දුන් ඩොප්ලර් ආචරණය එක්කිරීමෙන් පසුව එය ඩොප්ලර් රේඩාර් තාක්ෂණය ලෙස සක්‍රිය විය. ඔබේ වඩාත් පුළුල් දැනුමක් උදෙසා මුලින්ම රේඩාර් තාක්ෂණය ලොවට බිහි වූ ආකාරයත් එහි ස්වභාවයත් අනතුරුව ඩොප්ලර් රේඩාරව එයින් ඇතිවීමත් සලකා බලමු. මුලින්ම රේඩාර් තාක්ෂණය ගතහොත් එයද ලොවට බිහි වූයේ විනාශකාරී යුද ගැටුමක් පවතින අතරතුරය. ඒ දෙවන ලෝක යුද සමයයි. 1939 දී ඇරඹි දෙවන ලෝක යුද සමයේ එක් පසක ජර්මනියත් අනිත් පස සෙස රටවලුත් යුද වැදී සිටියහ. අති දක්ෂ අන්දමින් යුද කටයුතු තුළ නිරත වූ ජර්මන් හමුදා සතු ප්‍රබල ශක්තියක් වූයේ ඔවුන්ගේ ගුවන් හමුදාවය. එම ප්‍රහාරක ගුවන් යානා නගර ගම් නියම් ගම් බිහිසුණු අන්දමින් විනාශ කර නිතර නිරුපද්‍රිතව ආපසු පියාසර කළාය. මේ ව්‍යසනය හොඳින් වටහාගත් එවකට එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා වූ වින්සන් චර්චිල් මහතා තම රට උගතුන් වෙත එක ඉල්ලීමක් ඉදිරිපත් කළාය. ඒ ජර්මන් ගුවන් යානා අහසේදී විනාශ කර දැමීමට සමත් මාරක කිරණයක් නැත්නම් ඩෙත් රේ එකක් නිපදවන ලෙසය. එරට විද්‍යාඥයින් එවකට ප්‍රබල විද්‍යුත් චුම්බක තරංග යොදා ගනිමින් මේ අරමුණ ඉටු කර ගැනීමට උත්සාහ දැරුවාය. මේ සෑම අත්හදා බැලීමකදීම තහවුරු වූයේ එවැනි කිරණයක් ගුවන් යානා වෙත එල්ල කරමින් ඒවායේ ක්‍රියාකාරීත්වය අවුල් කර හෝ වෙනත් අයුරකින් ඒවා විනාශ කළ නොහැකි බවය. එහෙත් මේ සෑම උත්සාහයකදීම ඇති වූ විශේෂ නිරීක්ෂණයක් වෙත ඔවුන්ගේ දැඩි අවධානය යොමු විය. ඒ හැම විටම පිටත් කර හරින විද්‍යුත් චුම්බක තරංග ගුවන් යානාවල ගැටුණු පසුව ඒවායින් පරාවර්තනය වී නැවතත් තරංගය යවූ ස්ථානය වෙත පැමිණෙන බවය. මේ සංසිද්ධිය වැඩි දියුණු කළ ඔවුන් තම ගුවන් සීමාවේ පමණක් නොව ඊට යහා ගුවන් කලාප තුළ වුවද පැමිණෙන ගුවන් යානා නිරීක්ෂණ සිදු කළ හැකි තාක්ෂණ ආකාරයක් නිපදවීය. එම නිපදවූ තාක්ෂණ ආකාරය තමයි අදත් රේඩාර් ලෙසට හඳුන්වන්නේ. රේඩාර් තාක්ෂණයේදී භාවිතා කරන අධිසංඛ්‍යාත ගුවන් විදුලි තරංග මයික්‍රෝවේව් ලෙසද හඳුන්වනු ලැබේ. රේඩාර් තාක්ෂණයේදී මෙම මයික්‍රෝවේව් තරංග නිපදවා ගුවනට එල්ල කරන බවක් සඳහන් කිරිනි.
ඉතින් ඒ යුගයේදී මේ මයික්‍රෝවේව් නැත්නම් අධි සංඛ්‍යාත ගුවන්විදුලි තරංග නිපදවීම සඳහා අලුතෙන්ම උපකරණයක්ද නිපදවනු ලැබීය. එය මැග්නටෝන් නමින් හඳුන්වනු ලැබීය. අද වෙන විට බොහෝ කටයුතු සඳහා මෙම මැග්නටෝන් යොදා ගැනේ. මේ හැරුණු විට පැරණි රේඩා පද්ධතිය ප්‍රධාන කොටස් වනුයේ ගුවන් විදුලි තරංග එල්ල කිරීම සඳහා ට්‍රාන්ස්මිටර් ඇන්ටෙනාවක්, නැවත පැමිණෙන තරංග ලබා ගැනීම සඳහා රිසීවිං ඇන්ටෙනාවක්, එවැගේම ට්‍රාන්ස්මීටර් යන්ත්‍රයක්, ඒ ගුවන් විදුලි සංඛ්‍යාත පිටත් කර යැවීම සඳහා, එවැගේම රිසීවිං යන්ත්‍රයක් ඒ ප්‍රතිග්‍රහණය කරන ගුවන් විදුලි තරංග ලබා ගැනීම උදෙසාය. මේ හැරුණු විට යවන තරංග සහ පැමිණෙන තරංග අතර සංසන්දනය කිරීමක් උදෙසා තවත් ඉලෙක්ට්‍රෝනික පරිපථයක් විය. මෙම පැරණි ආකාරයෙන් සොයාගත හැකි වූයේ ගුවනේ ඇති වස්තුවක පිහිටීමත් රේඩා මධ්‍යස්ථානයේ සිට එයට ඇති දුරත්වය, දුර සඳහා තරංගය ගුවනේ ඇති වස්තුවට ගැටි ආපසු පැමිණෙන කාලය අනුව සොයා ගැනීම සිදුවිය. වස්තුවේ පිහිටන දිශාව තරංගය එල්ල කරන දිශාවම වේ. මේ ආකාරයට මෙම පද්ධති චක්‍රීයව කරකැවෙමින් රේඩා මධ්‍යස්ථානය වටා ඇති අහසේ අංශක 360ම ආවරණ පරිද්දෙන් මුළු ගුවන් තලයම පරීක්ෂා කිරීමට හැකි විය. දැන් රේඩා යන වචනය ඇති වූ හැටිත් මේ සමගම වටහා ගනිමු. මෙහිදී ගුවන් විදුලි තරංග ඇසුරෙන් නිර්ණය කිරීම, රේඩියෝ ඩිටෙක්ෂන් යන වචනද, එවැගේම පරාසය සඳහා රේන්ජ් යන වචනයද යොදා රේඩා යන වචනය නිම කර ඇත. මෙය ඇතැම් තැනක රේඩියෝ ඩිටෙක්ෂන් ඇන්ඩ් රේන්ජිං ලෙස දක්වා ඇත. රේඩාර් තරංග ලෙස යොදා ගන්නා අධිසංඛ්‍යාත ගුවන් විදුලි තරංග මයික්‍රෝවේව් යන නමින්ද හඳුන්වනු ලැබේ. ඉතින් ඩොප්ලර් රේඩාර් සඳහා යොදා ගන්නේ මෙම මයික්‍රෝවේව් පරාසවලත් ඉහළම තරංග සංඛ්‍යාතයන් නැති ගුවන් විදුලි තරංග වේ. මේවාට ලෝහ මතුපිට වලින් පමණක් නොව වලාකුළු ජලබිඳු මීදුම ආදී දේවල් වලින් පවා කාර්යක්ෂමව එනම් වැඩි ශක්තියක් ඇතිව පරාවර්තනය වීමේ හැකියාවක් ඇත. ඔබ මෙතෙක් හඳුනාගත් සාමාන්‍ය රේඩා තරංගයනට අහසේ හෝ වෙනත් ස්ථානයක ලෝහමය මතුපිටක ගැටි පරාවර්තනය වීමේ හැකියාවක් ඇතත් ගැටුණු මතුපිටේ ඇති ස්වභාවයන් රැගෙන ඒමේ හැකියාවක් නම් නොමැතිය. ඒත් ඩොප්ලර් රේඩා තාක්ෂණය යටතේ එම තරංග නැවත පරාවර්තනය වනුයේ ගැටුණු මතුපිට ස්වභාවයන් පිළිබඳවද තොරතුරු රැගෙනය. මෙදී හරියටම කුණාටුව, පීඩනානුපාත ආදී වෙනස් වන ස්වභාවයන් කාලගුණ බලධාරීන් වෙත සම්ප්‍රේෂණය වීමට ඩොප්ලර් රේඩා තරංග තාක්ෂණය sannivedana පහසුකම් සලස්වයි. මුලින්ම 1842 දී ක්‍රිස්ටියන් ඩොප්ලර් නම් විද්‍යාඥයා ලොවට පැහැදිලි කළ පසුව ඔහුගේ නමින්ම හැඳින්වීම සිදු කරනු ලැබූ ඩොප්ලර් ආචරණය මේ සඳහා රේඩා තාක්ෂණයට එකතු වීමෙන් ඩොප්ලර් රේඩා තාක්ෂණය ආරම්භ විය. මුලින්ම ඩොප්ලර් ආචරණය කුමක්දයි අපි විමසා බලමු. මෙහිදී කියවෙනුයේ කිසියම් ස්ථානයක ශබ්ද හෝ වෙනත් තරංගාකාර නියතව නිකුත් වෙයි නම් ඒවා දුරට ගමන් කර යම් යම් ස්ථානවල සිටින තැනැත්තන් ලබන විට
ඒවා ලබන තැනැත්තා සිටින දුර අනුව එම සංඛ්‍යාතයන්ගේ අගය වෙනස් වන බවකි. සුදු මතුපිටෙහි දක්නට ලැබෙන සෑම ත්‍රිකෝණාකාර ආස්තරයකටම යටින් ඇන්ටෙනාවක් වේ. මොහොතක එය ගුවනට මයික්‍රෝවේව් එල්ල කරන ට්‍රාන්ස්මීටර් ඇන්ටෙනාවක් වන අතර ඊළඟ මොහොතේම එය කුමන හෝ වස්තුවක ගැටී එන පරාවර්තන තරංග ලබා ගැනීම සඳහා රිසිවිං ඇන්ටෙනාවක් බවට පත්වේ. තවද ඩොප්ලර් රේඩාර් මධ්‍යස්ථානවල ඇති පරිගණක පද්ධති මෙසේ පරාවර්තනය වී ලැබෙන තරංගය සහ මුලින් යැවූ තරංගය අතර වෙනස් වීම් සියුම්ව අධ්‍යයනය කරයි. එහිදී තරංගය නැවත පැමිණීමට ගත වූ කාලය පමණක් නොව තරංගය නැවත ලැබෙන තරංගයේ සිදුවන ප්‍රබලතා වෙනස් වීම, සංඛ්‍යාතයේ වෙනස් වීම මෙන්ම පරාවර්තිත තරංගයත් යැවූ තරංගයත් අතර කලා වෙනස් වීම ආදියත් හොඳින් පරීක්ෂා කරනු ලැබේ. අනතුරුව පරාවර්තනය වී ඇත්තේ සාමාන්‍ය වලාකුළකින්ද නැත්නම් හොඳින් වැඩුණු අභ්‍යන්තරයේ සුළං කරකැවිලි සහිත අකුණු වලාකුළකින්ද නැත්නම් සුළු කුණාටුවකින්ද යන්න වාර්තා කරයි. තවද සුළු කුණාටුවකින් නම් එය තව තවත් වර්ධනය වන්නේද එය වටා වලාකුළු ජල බිඳු ආදී ඇති විශාල ජලස්කන්ධය පිළිබඳවත් එහි සුළං කැරකෙන වේගයත් එහි ගමන් වේගයත් එය ගමන් කරන දිශාවත් ආදී තොරතුරු ලබා දෙයි. ඇතැම් රටවල් තම ගුවන් කලාපයම ආවරණය වන පරිදි ඩොප්ලර් රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක්ම පවත්වාගෙන යයි. ඉතින් මේ ආකාරයට බලන විට වඩාත් නිවැරදි අනාවැකි සැපයීම සඳහා ඩොප්ලර් රේඩාර් මධ්‍යස්ථාන වෙතින් සුවිශේෂ සහායක් ලැබේ. මේ දක්වාම මේ වීඩියෝ නැරඹූ ඔබට මගේ ආදර ස්තුතිය. ඔබගේ අදහස් වෙතොත් කමෙන්ට්